දරුවන්ටත් කුචීලයක් තිබෙනවා. අද දවසේ මේ අංගයන් වෙනුවෙන් ඉදිරිපත් වන දරුවන් වෙනුවෙන් කුචි සංග්‍රහයක් තිබෙනවා. ඒ සංග්‍රහය වැඩි වේලා ගන්න නැතුව එකයි ගිහිල්ලා ඒ සංග්‍රහය ලබාගෙන දරුවන්ට ලබා දෙන විදිහට අපි මේ මොහොතේදී මතක් කර සිටිනවා. ඒ වගේම කලාවත් එක්ක අපි ආදරේ ඒ කලාව ඇතිකන අපිට ජීවිතය ලැබෙනවා. කලාවට ජාති කුල ආගම් ભેද කිසිවක් නැහැ. ඒ නිසා තමයි අපි විතක ඉංග්‍රීසි තවත් විතක හින්දි ගීත තවත් විතක සිංහල ආයත අපි සූදානම්. දමිළ ගැමිණට සම්පූර්ණයකට ඔබ සම්මත කරනවා ගෙන යනවා. Party,
කාතෝලික පාසල් අධ්‍යක්ෂ පියතුමන් ප්‍රමුඛ පියතුමන්ලාගෙන හිටපු මේ උත්සවයට සහභාගී වුණා එතුමන්. ඒ වගේම මාස්ටර් විද්‍යාලයේ සහෝදරතුමන් මේ උත්සවයට සහභාගී වුණා එතුමන්. ඒ වගේම අද මේ උත්සවය සංවිධානය කරපු කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය, ඒ වගේම කලාපේ නියෝජනය කරමින් පැමිණි සියලුම අධ්‍යක්ෂකවරු, ඒ වගේම හිටපු වීගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඇන්ඩනි සර් ඇතුළු සියලුම විදුහල්පතිතුමන්, ගුරු මහත්මයාගේ දූ දරුවන් සියලු දෙනාගේම අවසරයි. ඉතින් අද දවස වීගමුව කොට්ටාසයේ සුවිශේෂී දවසක්. ඉතින් මට මතකයි මේ වගේ වැඩසටහනක් මිනෝගොඩදී වර්තමාන දියුලපිටිය කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය විසින් මේ විදිහටම සංවිධානය කරා. හැබැයි එදා ඒ උත්සවයට කලාප අධ්‍යක්ෂතුමාටවත් මටවත් සහභාගී වෙන්න බැරි වුණා. ඒ අපේ රාජකාරී වල ස්වභාවය නිසා. ඉතින් අද දවසේ ඩිස්ට්‍රික්ට් කමිටු රැස්වීම ගම්පහ පැවැත්වෙද්දී ඒ අවධානම අරගෙන ඒකට නියෝජිතයෙක් සහභාගී කරනවල තමයි අද දවසේ මම මේ උත්සවයට සහභාගී වුණේ. ඇත්තටම මම කලාප අධ්‍යක්ෂක හැටියට වැඩබාර අරගෙන මාස 10යි. මම වැඩබාරගත්ත ගමන් කොට්ටාස අධ්‍යක්ෂකවරු 3 දෙනා කැඳවලා කිව්වා කොට්ටාසයට අනන්‍ය වූ වැඩසටහන මින් ඉදිරියට ඔබ මැදිහත් වෙලා කරන්න, කලාපයේ වැඩ වලට බාධාවක් නොවෙන්න කොට්ටාසයට අනන්‍ය වෙච්ච දේවල් ඔබගේ නායකත්වයෙන් කරන්න කියලා. එතකොට ඒක අනුව අපේ කොට්ටාස අධ්‍යක්ෂකවරු 3 දෙනාම නොයෙක් දේ කරා. ඒ අතරින් මේකම කොට්ටාස අධ්‍යක්ෂකගේ මේ මාස 10 ඇතුළත විවිධ වැඩසටහන් ඇතුළේ නායකත්වයෙන් සංවිධානය කරා. ඉතින් මම මේ පිළිබඳව ප්‍රථමයෙන්ම මගේ මේ ගෞරවය හිමි කරනවා මේ කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමියට සහ විදුහල්පතිතුමන්ලා සහ මේකට දායක වන ගුරුවරුන් සහ දරුවන් සියලු දෙනාට. ඉතින් ඇත්තටම මේකම කොට්ටාසය කියන්නේ කලාපයේ කොටසක්. ඒ නියෝජනය කරමින් ජාතික තලයට පළාත් ජාතික තල නියෝජනය කරපු, ඒ වගේම ජයග්‍රහණය ලැබපු දූ දරුවන් සියලු දෙනා එකම වේදිකාවකට ගෙන ඒවම මම හිතනවා ඒ දරුවන්ට ලොකු ඇගයීමක්. ඉතින් මේක මේ දරුවන්ට කරන සුවිශේෂී ඇගයීමක් හැටියට තමයි මම සලකන්නේ. මට මතකයි අර එක වෙලාවක් ජාත්‍යන්තර සම්මානයක් දිනාගෙන ආපු ජගත් චමිල කියන නළුවා එයා කියනවා එයාගේ මේකේ පදනම වැටුනේ පාසල් වේදිකාවෙන් කියලා. ඉතින් ඒ නිසා පාසල් වේදිකාවෙන් ඔබට ගිහිල්ලා මේගමේ දරුවන්ට තවත් සුවිශේෂී වේදිකාවක් තනා දීම සම්බන්ධව මම විශේෂයෙන්ම කොට්ටාස අධ්‍යක්ෂකයට ඒ ගෞරවය හිමි කරනවා. ඉතින් ඇත්තටම අද දවසේ දරුවෝ පමණක් නෙමෙයි අර දරුවන් මේ කලයට ගේන්න වෙහස මහන්සි වුණු ගුරු කැල ඔවුන් තිරේ පිටුපස ඉඳගෙන තමයි ඒ ජවනිකාව මෙහෙවන්නේ. ඉතින් අද දවසේ ඔවුන් තිරේ ඉදිරියට ගෙනෙමින් ඒ චමත්කාර හැකියාවන් ඉස්මතු කරගැනීමට ඔවුන්ටත් අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ඒක සුවිශේෂයෙන් අගය කරනවා. ඉතින් ඇත්තටම අපි නිවුස් හැටියට තමයි දකින්නේ මේකම කලාපයේ අහවල් පාසල සමස්ත ලංකා ජයග්‍රහණය කරා, පළාත් ජයග්‍රහණය කරා. නමුත් ඒවත් දකින්න අවස්ථාවක් කලාප අධ්‍යක්ෂකවරයා හැටියට මට තිබුණේ නැහැ. ඒ නිසා අද මම සතුටුයි මේ අවස්ථාව ඉතාම සතුටින් තමයි මේ වෙනකන් ගත කරේ. නමුත් අද ඉතාම කාර්යබහුල දවසක්. මේ වෙනකන් විදියට ලොකු කැපකිරීම කරලා ආසයි වැඩසටහන දිගටම බලන්න. නමුත් මට යන්න සිද්ධ වෙනවා මෙතනින් එහාට තියෙන රාජකාරී සඳහා. ඉතින් ඒ නිසා මම නැවත වතාවක් කොට්ටාස අධ්‍යක්ෂතුමියට මේ දරු කැලටත් ඔවුන් පිටිපස්ස සිටපු විදුහල්පති ගුරු බෞද්ධ ඔබ සියලු දෙනාටම මේ ගත්ත මෙහෙය මේ කරපු විශිෂ්ට කාර්ය වෙනුවෙන් කලාපය වෙනුවෙන් මාගේ නැවත වතාවක් ගෞරවය පුද කරමින් සුබපතමින් ආශිර්වාද කරමින් මම මාගේ කෙටි වචන ස්වල්පේ අවසන් කරනවා. කලාප නිසාම රටට ජාතියට ආහාර ඉමහත් සේවාවක් කළා වූ කරුණා වූ පිරිස ඉතා අල්පයි. මානවයාගේ මුළු දිවි ගමනම කරුණා බැඳී වෙන්නේ ඒ නිසා. ඒ නිසාම ජීවන කලාපවල එක්තරා විඥානික කලාවක්. මේ